මිත්‍රවරුනි කොහොමද ඉතින් අද මම ආයෙත් මගේ පරණ මාතෘකාවලට බහින්න කල්පනා කරා. ඉතින් මේ channel එකේ ඉතින් මම ඕගොල්ලන්ට විවිධ මාතෘකා ඔස්සේ දේවල් කතා කරනවා. ඉතින් අද පොඩ්ඩක් අර ගෝලීය ප්‍රවණතා එහෙම නැත්නම් වර්තමානයේ ලෝකයේ මොනවද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව පොඩ්ඩක් ඕගොල්ලොන්ව දැනුවත් කරන්න පොඩ්ඩක් කල්පනා කරා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලෝකයේ අර ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව උනන්දුවක් තියෙන පුද්ගලයන්ටත් එහෙම නැත්නම් ඉතින් ඔය තරග විභාග වලට මුහුණ දෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම මේක නිර්මාණය කරේ මේ වීඩියෝ එක. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලෝකයේ මේ දවස්වල වැඩිපුර සාකච්ඡා කරන මාතෘකාව පිළිබඳ. ඒක තමයි ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරයේ ඇති වෙලා තිබෙන ගැටලුව පිළිබඳ. ඉතින් ඒ පිළිබඳ ඉතින් ලෝකයේ ගොඩක් අවධානය මේ වෙලාවේ යොමු වෙලා තියෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටක් වෙන හින්දා ඉන්දියාවට ඉතාමත් මාසන්නේ පිටලා තියෙන හින්දා ඉතින් මේ රටවල් දෙක අතර යුද්ධයක් ඇවිලුත් එහෙම. ඉතින් ලෝකයේ දැන් කියනවා මිනිස් මේක න්‍යෂ්ටික යුද්ධයක් දක්වා යන්න උනත් ඉඩකඩ තියෙනවා කියලා. ඉතින් ඒ වුණත් ඉතින් අපේ රටට ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් මොන වුණත් කලාපයේ ඇති වෙන ගැටලු වලින් කොහොමත් කලාපෙටම ලොකු ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් බලපෑම් සිද්ධ වෙනවා. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්නේ නැතුව මේ ඉන්දියානු පාකිස්තාන ගැටලුව ආරම්භුනේ කොහොමද? ඒ ඉතිහාසය පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් කොහොමද මම මේක බලාපොරොත්තු වෙන සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට මම හිතනවා ඕගොල්ලන්ට මාව හොඳට ඇහෙනවා ඇති කියලා. සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඉන්දියාව සහ පාකිස්තානය වෙන් වුනේ? මොනවද යුද කටයුතු ඒ රටවල් දෙක අතර සිද්ධ වෙච්ච? ඉතින් දැන් කොහොමද ඒ රටවල් අතර තියෙන ටෙන්ෂන් එක ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද කියන එක ප්‍රෙඩික්ෂන් එකකුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම අපි මුලින්ම 1947ට යන් 1947 කලින් ඇත්තටම 1947 කලින් ඉන්දියාව සහ පාකිස්තානය කියලා රටවල් දෙකක් තිබෙන්නේ නැහැ මිත්‍රෝ. ලෝකයේ දැන් මේ ප්‍රදේශ ඉන්දියන් සබ් කොන්ටිනෙන්ට් එක එහෙම නැත්නම් ඉන්දියානු උපමහද්වීපය එකට තමයි තිබ්බේ බ්‍රිතාන්‍ය පාලන කාලය තුල. ඊට කලින් තිබිච්ච මොගල් අධිරාජ්‍ය තුල උනත් බ්‍රිතාන්‍ය පාලන කාලය තුල උනත් ඉන්දියාව සහ පාකිස්තාන කියලා රටවල් දෙකක් තිබෙන ඉන්දියානු උපමහද්වීපය එක කලාපයක් විදිහට තමයි පරිපාලන කටයුතු සිද්ධ වුණේ. ඒ වුණාට 1947 දී බ්‍රිතාන්‍යයන් ඉන්දියාව දාලා යන්න තීරණය කරාට පස්සේ ඔන්න ඉන්දියාන් ඉවත් වුණාට පස්සේ බ්‍රිටිෂ් ඉන්දියා ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ඉන්දියාව රටවල් දෙකකට වෙන් වුණා. ඉන්දියාව ප්‍රධාන වශයෙන් හින්දු භක්තිකයන්ටත් පාකිස්තානයේ මුස්ලිම් භක්තිකයන් මුස්ලිම් ජාතිකයන්ට කියලා කොටස් දෙකකට වෙන් වුණා. මේකට අපි කියනවා වෙන්වීම කියලා. එහෙම නැත්නම් පාටිෂන් කියලා. ඉතින් ඇත්තටම මේ වෙන්වීම ඉතින් ලොකු ඛේදවාචක ගණනාවක් සඳහා පසු කාලීනව හේතු වුණා. මිලියන 15ක් විතර මිනිස්සුන්ට බලෙන් තමන් සාමාන්‍ය පදිංචි වෙච්ච වාසස්ථාන වලින් ඉවත් වෙන්න සිද්ධ වුණා. පවුල් දෙකට කැඩුනා. ඉතින් පවුල්වල පිරිස් දෙකට වෙන් වුණා. ඊට පස්සේ මුළු සමාජයේම ලොකු කැළඹීමකට පත් වුණා. ඉතින් කියනවා ඉතිහාස කතාවල මිලියන දෙකක් විතර පිරිසක් මිය ගියා කියලා. ඒ හා සමගාමීව ඇතිවෙච්ච කලහකාරී සිදුවීම් තුලින්. ඉතින් මේක දීර්ඝ කාලීන ගැටලු සඳහා මූලික හේතුවක් වුණා. ඉතින් අපි බලමු පාකිස්තානයේ නිර්මාණය වෙන්නේ කියලා. ඒත් පාකිස්තානයේ නිර්මාණය වෙන්නේ. ඉතින් මේකට කියනවා ට්‍රූ නේෂන් තියරි කියලා. ඒ කියන්නේ ජාතින් දෙකගේ න්‍යාය කියලා. ඉතින් ඒ කාලේ හිටිය ප්‍රබලම මේ සඳහා හේතු වෙච්ච නායකයෙක් තමයි මොහම්මද් අලි ජින්නා. මොහම්මද් අලි ජින්නා විශ්වාස කරා හින්දු එතකොට දැන් අර අලි ජින්නා විශ්වාස කරා ඉන්දියාවේ දැන් අර ඒ කියන්නේ හින්දුස්ලා එක ප්‍රදේශයකවත් මුස්ලිම්ස්ලා එක ප්‍රදේශයක ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි මහා මේක මෝඩ අදහසක්. ඉතින් මේ අදහස හින්දා තමයි මේ වර්තමානයේ ගැටලු ගණනාවක් ඇතිවීමට මූලික වුණේ. ඉතින් ඊට පස්සේ එයාගේ නායකත්වයත් එක්ක 1947 ලාහෝර් රිසොලියුෂන් එක සම්මත කරගත්ත බහුතර මුස්ලිම් වරුන්ගේ ඡන්දයෙන්. ඊට පස්සේ ඔවුන් ඉල්ලුවා වෙනම මුස්ලිම් වරුන්ට නිජ භූමියක් අවශ්‍යයි කියලා, මුස්ලිම් හෝම්ලෑන්ඩ් එකක් ඕනේ කියලා. ඉතින් නිජ භූමි සංකල්පය තමයි ඉතින් ගොඩාක්ම ප්‍රදේශවන් වල යුද ගැටුම් ඇතිවීමට ප්‍රධානම හේතුව. ලංකාවෙත් කාලයක් උතුරු නැගෙනහිර යුද්ධය නිර්මාණය වුණත් නිජ භූමි සංකල්පයක් මූලික කරගෙන. ඉතින් කොහොමද 1947 අගෝස්තු මාසේ 14 වෙනිදා පාකිස්තානයේ නිර්මාණය වුණා. ඉතින් පාකිස්තානයේ නිර්මාණය වුණ 1947 අගෝස්තු 14 ඊළඟ දවසේ කියන්නේ 1947 අගෝස්තු 15 තමයි ඉන්දියාවට නිදහස ලැබුණේ. ඉතින් අන්න ඒ විදිහට තමයි පාකිස්තානය සහ ඉන්දියාව කියලා රටවල් දෙකක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ රටවල් දෙක නිර්මාණය වුණාට පස්සේ ගැටලුව විසඳුනේ නැහැ. මොහොමඩ් අලි ජින්නා කිව්වට දෙගොල්ලෝ දෙපැත්තට හිටියාම ප්‍රශ්න විසඳෙයි කියලා. එහෙම දෙගොල්ලෝ දෙපැත්තට හිටලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ලංකාවට සිද්ධ වෙන්නේ ගියේ ඒක තමයි. රට දෙකට කැඩෙන රට දෙකට කැඩිච්ච හැම රටක් දෙකට කැඩිච්ච හැම අවස්ථාවකම
ඉතින් දේශ සීමා ආශ්‍රිතව යුද ගැටුම් නිර්මාණය වුණා. කවදාක සාමකාමී පිළිපැද තිබුණේ නැහැ. රටක් වුණාම කට්ටියකට එකතු වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි මේ සාමය පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. අද වුණත් ඒක ඉතින් වළංගුයි. ඉන්දියාව සහ පාකිස්තානය වෙන් වුණාට පස්සේ මේ දක්වා වර්තමානයේ 1947 ඉඳන් අද වෙනකොට 2025 වෙනකොට රටවල් දෙක අතර ප්‍රධාන යුද්ධ හතරක් නිර්මාණය වෙලා තිබ්බා. තිබෙනවා. ඉතින් මුලින්ම යුද ගැටුමක් ඇති වෙන 1947 රටවල් දෙක වෙන් වෙච්ච පළවෙනි අවස්ථාවේදීම ඊට පස්සේ පාකිස්තානය විසින් අපි කියන්නේ සහයෝග දුන්නා කියලා හිතන අපි කියන ට්‍රයිබල් ෆයිටර්ස්ලා කියලා කියන්නේ අපි හිතන්නේ යම්කිසි ජන කොට්ටාසයක සටන්කරුවෝ කාශ්මීරය ආක්‍රමණය කරා. එතකොට ඉන්දියාවත් ඔවුන්ගේ හමුදායේ කාශ්මීර සඳහා යවුව. කොහොම හරි ඒ රටවල් දෙක යුද්ධ කරද්දී එක්සත් ජාතික සංවිධානය මැදිහත් වෙලා සාම ගිවිසුමක් කියන්නේ සටන් විරාම ගිවිසුමක් දාලා ඒ යුද්ධය සමතයකට පත් කරා. කාශ්මීරය දෙකට වෙන් වුණා. ඉන්දියාව එක පැත්තකුත් පාකිස්තානය තවත් පැත්තකුත් පාලනය මේ විදිහට තමයි ඒක ඉවර වුණේ. නමුත් ප්‍රශ්නය ඉවර වුණේ නැහැ. ඊට පස්සේ දෙවෙනි යුද්ධය හැටි වෙනවා 1965 දී. ඒකත් ඇති වෙන කාශ්මීරය මූලික කරගෙනමයි. පාකිස්තානය ආයිසරක් ට්‍රයි කරා කියන්නේ විප්ලවයක් ඇති කරන්න කාශ්මීරය අල්ලා ගන්න. ඉන්දියාව නැවත වසරක් ප්‍රතිචාර දක්වා සම්පූර්ණම තත්ත්ව යුද්ධ නිර්මාණ අපි කියන ෆුල් ස්කේල් වෝ එකක් කියලා. ඉතින් සම්පූර්ණ යුද්ධ නිර්මාණය වුණා. නැවත වතාවක් සාම සටන් විරාම කිවිසුමක් ඇති වෙලා කවුරුවක්වත් විඳන්නේ නැතුව සහ සාමය රටවල් දෙක අතර ඇති වෙන්නේ නැතුව ඒ යුද්ධයත් එතනින් අවසන් වුණා. තුන්වෙනි යුද්ධය. ඒක ඉතින් වැදගත් යුද්ධයක්. ඒක ඇති වෙන්නේ 1971. ඉතින් මේක කාශ්මීර මූලික කරගෙන නෙවෙයි. ඕගොල්ලන්ට මම කිව්වා එතකොට ඉන්දියාව සහ පාකිස්තානය කියන්නේ රටවල් දෙකක් විදිහට නෙවෙයි. 1947 කලින් තිබ්බේ. නමුත් 1947 පස්සේ රටවල් දෙකක් බවට පත් වෙනවා. එතකොට 1947න් පස්සෙත් මිත්‍රවරුන් බංගලාදේශ කියලා රටක් තිබ්බේ නෑ. ඒක තිබ්බේ නැගෙනහිර පාකිස්තානය කියලා. ඉතින් 1970 දී තමයි මේ නැගෙනහිර පාකිස්තානය මූලික කරගෙන ගැටුමක් ඇති වෙන්නේ. එහි ඒ නැගෙනහිර පාකිස්තානයේ ඉන්න මිනිස්සු කැමති වුණේ නැහැ බටහිර පාකිස්තානය යටතේ පාලනය වෙන්න. එතකොට එයාලට ස්වාධීනත්වය අවශ්‍ය වුණා. ඕගොල්ලන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය වුණා. ඉතින් කොහොම හරි පාකිස්තානු හමුදාව ඉතාමත්ම කලාකාරී විදිහට තමයි ඊට ප්‍රතිචාර දක්වන්නේ. මිලියනයක් ගාණක් මිනිස්සු ඉන්දියාවට පලා ගියා. ඉන්දියාවත් යුද්ධයට එකතු වුණා. ඉතින් දවස් 13ක් ඇතුළත පාකිස්තානය යටත් වුණා. පාකිස්තානය හතට වෙලා අලුත් රටක් නිර්මාණය වුණා බංගලාදේශය කියලා. බංගලාදේශ නිර්මාණය වෙන්නේ ඇත්තටම මිත්‍රවරුනි 1971 බංගලාදේශ ඉතිහාසය පිළිබඳව මම වෙනම කතා කරන්න. පාකිස්තාන ඉතිහාසය පිළිබඳව වෙනම කතා කරන්න. දැන් ඉන්දු පාකිස්තාන ගැටුම පිළිබඳව තමයි මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා ඒක ප්‍රශ්න එතනින් ඉවරුනේ නැහැ. ඉතින් හතරවෙනි ගැටුමක් ඇති වුණා. මූලික ගැටුම මේ කියන්නේ මහා පරිවර්තන ගැටුමක්. කාගිල් ගැටුම කියලා තමයි කියන්නේ. මේක 1999 තමයි ඇති වුණේ. පාකිස්තානු හමුදාව ඉන්දු කාශ්මීරයේ කියන්නේ ඉහළ ප්‍රදේශයට යටත් වුණා. එතකොට ඒත ඇතුළත් වීමත් එක්කම ඉන්දියාව එයාලගෙත් හමුදාව යවලා යුද්ධමය තත්ත්වයක් ඇති වෙලා පාකිස්තානය එළවා දැම්මා. ඒක පොඩි කාලයක් මේ පැවතුනේ. නමුත් ඒක ඉතා විශාල හානි ප්‍රමාණයක් සිදු කරපු යුද්ධයක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වෙනකොට ඒ රටවල් දෙකේටම න්‍යෂ්ටිකව තිබුණා. ඉතින් ලෝකයේ මිනිස් බලවතුන් බියටපත් වුණා. මේක න්‍යෂ්ටිකව භාවිතා කිරීමේ යුද්ධයක් දක්වා යාවි කියලා. නමුත් ඒ ළඟටම ගිහිල්ලා වැඩි ඉවර වුණා. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු ත්‍රස්තවාදය සහ වර්තමාන ගැටුම් පිළිබඳ මේ කලාපය තුළ ඇති වෙන. ඉතින් ත්‍රස්තවාදයේ ගැටුම් එන්නේ ප්‍රධාන වශයෙන්ම කියන්නේ 2000 වසරේ තමයි යුද්ධය නිකන් ත්‍රස්තවාදී ප්‍රහාර දක්වා පරිවර්තනය වුණා. 2001 දී ඉන්දියානු පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. 2008 දී ඕගොල්ලන්ට මතක ඇති ප්‍රසිද්ධ ප්‍රහාරයක් මුම්බයි නගරය මූලික කරගෙන එල්ල වුණා. 166ක් විතර මිනිසුන් ඒ වෙලාවේ මිය ගියා. පාකිස්තානය විසින් සහයෝග ලබා දෙන ලෂ්කර්-යි-තයිබා වර්තමානිත් මේ ප්‍රශ්නවලට මූලික වෙන්නේ ලෂ්කර්-යි-තයිබා. ඕගොල්ලන්ට මතක ඇති
අපේ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කරත් මේ ත්‍රස්තවාදී සංවිධානයේම ලෂ්කර්-e තයිබා කියන සංවිධානය තමයි මේ මුම්බයි වලට ඇටැක් එකක් දුන්නේ 166ක් මිනිස්සු අහිංසක ජීවිත නැති වුණා. කොහොම හරි ඉතින් රාජතාන්ත්‍රික සාකච්ඡාත් බිඳ වැටුණා. ඉතින් රටවල් දෙක අතර තිබිච්ච විශ්වාසයත් බිඳ වැටුණා. ඉතින් මේ කතාව එහෙමම අවසන් වෙනකොට පුල්වාමා කියන ප්‍රදේශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනවා 2019 ප්‍රදේශයේ. ඉන්දියානු සෙල්දාදුවන් 40ක් මිය යනවා එකෙන්. ඉන්දියාව ඉතින් ඒක සඳහා ඉතාමත් දරුණු විදිහට ප්‍රතිචාර දක්වුවා. පාකිස්තානද දේශ සීමාව ඇතුළත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරා. ලෝකයේ සිතුවා නැවත වතාවක් තවත් යුද්ධයකට යාවි කියලා. ඉතින් නමුත් දෙගොල්ලම දෙපැත්තට වෙලා ඒකත් තුනී වෙලා ගියා. ඉතින් මේ 2019 සිද්ධ වෙච්ච මේ ගැටලුවත් එක්ක ආටිකල් 370 කියන එක ඉන්දියාව අයින් කරගන්නවා. එතකොට කාශ්මීරයට විශේෂ ස්ටේටස් එකක් දීපු එක නැති කරා. එතකොට පාකිස්තානය මේ සඳහා තදින් විරුද්ධ වුණා. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ පාකිස්තානය අධික ලෙස හමුදාව සිටින ප්‍රදේශයක් බවට පත් වෙලා ඒකේ අර ටෙන්ස් ගතිය එහෙම නැත්නම් එහි කෝලාහල ගතිය තවදුරටත් වර්ධනය වෙමින් පැවතීම. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තත්ත්වය මොකද්ද කියන්නේ? කාශ්මීරය තාමත් ගැටුම් සහිතව තියෙන්නේ. ඒකේ ගැටලුව අවසන් වෙලා නැහැ. දෙගොල්ලම ඒ කාශ්මීර අවශ්‍යයි කියලා කියනවා. එතකොට ත්‍රස්තවාදය ගැන කතා කරොත් එහෙම ඉන්දියාව කියන පාකිස්තානය තමයි ත්‍රස්තවාදය සඳහා සහයෝගය ලබා දෙන්නේ කියලා. ත්‍රස්තවාදය ඒ කියන්නේ වගා කරනවා කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉන්දු ගඟේ ජලය රටවල් දෙකම බෙදා ගන්නවා. එතකොට ඒක හරහා වේලි නිර්මාණය කළ ඩෑම්ස් නිර්මාණය කළ තින මේ ජලය බෙදාගෙන පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා දැන් මේ දවස්වලත් ඒක තමයි කතා කරන්නේ. මේක මම වෙනම කතා කරන්න. ඒ වගේම රටවල් දෙකටම න්‍යෂ්ටික අවි තියෙනවා. එතකොට මොන හරි ලොකු ගැටලුවකට ගියොත් එහෙම දෙගොල්ලම න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න ගත්තොත් ඒ ලෝකෙට බොහොම දරුණු විදිහට ඒක බලපාවි. ඒ වගේම තමයි කලාපයේ වෙළඳ සහ රාජ්‍යතාන්ත්‍රික ඒ වගේම දේශපාලනික ස්ථාවරත්වය සඳහාත් ඉතින් මේක බලපාලා තියෙනවා. ඉතින් මේක තමයි මිත්‍රවරුනි ඉන්දියාව සහ පාකිස්තානය අතර සිද්ධ වෙලා තියෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ ඉතිහාසයේ සාරාංශයක් මම මේ දැක්ුවේ. ඊට පස්සේ බංගලාදේශ නිර්මාණය වීමත් මේ ජලය බෙදා ගැනීමේ ගැටලුව කොහොමද ගියේ කියන එකත් ඔය ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳවත් මම තවත් වීඩියෝ මාලාවක් ගෙන එන්නම්. ඉතින් ඕගොල්ලෝ මොන හරි දැනුමක් ගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ඔයාලට තව මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම මේ ප්‍රශ්න වලටත් උත්තර හදන්නම්. මොකද දැන් මම රාජකාරී කටයුතු වලින් බැහැරලා අධ්‍යයන කටයුතු සඳහා විදේශ රටකට ඇවිල්ලා ඉන්න කාලය තුල ඉතින් මේ වගේ වීඩියෝස් ඕගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ෂෙයා කරන්න තව කාටට දැනගන්න. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ වලින් එකතු වෙමු. ඔය එතකන් සියලු දෙනාටම ජය වේවා.